තේ බොන වෙලාවට කන්න චූටි කෑමක් හදමුද? පාන් පිටි ලුණුයි තියෙනවා නම් ඔයාලට මේක හදාගන්න පුළුවන්. මුලින්ම පාන් පිටි ග්‍රෑම් 300ක් විතර දාගෙන ඒකට ලුණු දාලා උණු වතුර සැරින් සැරේ චුට්ට ඇඩ් කරලා අපි මේක හොඳට කලවම් කරලා හදාගන්න ඕනේ. පොල් තෙල් ටිකකුත් දාගන්න. ඊට පස්සේ අපි ඒක නීට් කරගෙන ඒක පැත්තකින් තියාගමු. දැන් අපි ඒකේ මික්ස් එක හදන්න. අමු මිරිස් කරලකුයි ලුණු ගෙඩියකුයි ඔය විදියට කපාගෙන පෑන් එකට තෙල් චුට්ටක් දාලා මේ ටික බෙදන්න දාන තමයි තියෙන්නේ. ඔයා කැමති දේවල් ඉතින් ඔයාලට මේකට ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ලුණු, කහ, ගම්මිරිස්, කෑලි මිරිස්, පහය කුඩු මේ ඔක්කොම ඇඩ් කරගෙන මේක හොඳට බෙද ගන්න. ඊට පස්සේ ලිපෙන් බාන්න ලං වෙලා කෑලි මිරිස්සුයි සීනි දාගන්න. ඊට පස්සේ අපි අර නීට් කරපු එකෙන් පොඩි බෝල හදාගෙන මේ විදිහට අර අපි හදාගත්ත මික්ස් එක මේක ඇතුළට තියලා නවා ගන්න. ගැලවෙන්නේ නැති විදිහට ලස්සනට ඔයාලා කැමති විදිහකට මේක නීට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් පෑන් එකකට තෙල් චුට්ටක් දාලා මේක හොඳට දෙපැත්ත දාලා බැද ගන්න විතරයි තියෙන්නේ. හරිම සිම්පල් කෑමක්. තේ බොන වෙලාවට හදලා බලන්නකෝ. මේක හරිම රසයි. ඒ වගේම හදන්නත් හරිම ලේසියි.